ත්‍රස්තවාදීන් ඉතා රහසිගතව සංගවා තිබූ මිලිමීටර 130 වර්ගයේ කාලතුවක්කු දෙකක් යුද හමුදාව අත්පත් කරගනු ලැබුවා. පුතුගොඩරිප්පු දකුණු ප්‍රදේශයේ අඩි 8ක් පමණ පොළොව යට භූගත ලෙසයි මෙම බරාවි සංගවා තිබුණේ. 53 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් කමල් ගුණරත්නගේ මෙහෙයවීමෙන් 5 වන විජයබා පාබල රෙජිමේන්තුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ත්‍රස්තවාදීන්ගේ මෙම බරාවි සොයා ගැනීමට සමත් වුණා. 4 වන කාර්ය සේනාංකාධිපති කර්නල් නිසාන්ත වන්‍යාරච්චිගේ නායකත්වයෙන් 642 වන බල සේනාධිපති ලුතිනන්ට් කර්නල් රන්දුල හත්නාගොඩගේ මෙහෙයවීමෙන් 20 වන පාබල හමුදාව මෙම ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සමත් වුණේ. මෙම ප්‍රදේශය රැකගැනීමේ දැඩි උත්සාහයකයි LTT නිරතව සිටියේ. දින ගණනක් පුරා පැවති දරුණු සටන් වලින් පසුවයි මෙම ප්‍රදේශය 4 වන කාර්ය සේනාංකය අත්පත් කර ගැනීමට සමත් වුණේ. මේ ආකාරයෙන් LTT වටිනා අවි ආයුධ මෙම ප්‍රදේශයේ පැවති නිසාවෙන්මයි LTT මෙම ප්‍රදේශයට යුද හමුදාව ඇතුල් වීම වැළැක්වීමට උත්සාහ දරන්නට ඇත්තේ. පරාජයට පත්ව පසුබසින ත්‍රස්තවාදීන් සෑම අවස්ථාවකම සිදු කළේ ඔවුන්ගේ බරාවි ඉතා රහසිගත ලෙස සංගවා තබා ගැනීම. නැගෙනහිර පළාත ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් වලින් අනතුරුව වාකරේ ප්‍රදේශයේදීත් මේ ආකාරයෙන්ම බරාවි සංගවා තැබූ ස්ථාන කිහිපයක් යුද හමුදාව අතටපත් වුණා. උතුර මුදා ගැනීමේ වන්නි මානුෂීය මෙහෙයුමේත් බරාවි මේ ආකාරයෙන්ම LTT සංගවා තැබූ දෙවන අවස්ථාවයි මේ. විශේෂයෙන් මේ ආකාරයෙන් සුරක්ෂිතව සූක්ෂම ආකාරයෙන් උපක්‍රමශීලීව LTT මෙම බරාවි සංගවා තබන්නට ඇත්තේ මතු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින්. මිලිමීටර 130 වර්ගයේ කාලතුවක්කු වලින් කිලෝමීටර 27ක් දුර ප්‍රහාර එල්ල කළ හැකි. එවන් අවි සීමිත ප්‍රමාණයක් LTT සතුව පවතින්නේ. ප්‍රහාර එල්ල කළ හැකි දුර ප්‍රමාණය අනුවයි මෙම අවියේ වැදගත්කම තීරණය වන්නේ. මෙසේ සංගවා තැබූ බරාවි දෙකම භාවිතයට නොගෙන LTT සංගවා තිබෙන්නේ. විශේෂයෙන් මුහුදු මාර්ගයෙන් මෙම බරාවි LTT රැගෙන එන්නට ඇති බවයි යුද හමුදාව සැකපල කරන්නේ. මේ අතර දරුණු සටන් මැද A35 මාර්ගයේ තවත් කොටසක බලය යුද හමුදාව අත්පත් කරගෙන ලැබුවා. 4 වන කාර්ය සේනාංකාධිපති කර්නල් නිසාන්ත වන්‍යාරච්චිගේ නායකත්වයෙන් 642 වන බල සේනාධිපති ලුතිනන්ට් කර්නල් රන්දුල හත්නාගොඩගේ මෙහෙයවීමෙන් 20 වන පාබල හමුදාව A35 මාර්ගයේ ත්‍රස්ත සැපයුම් ජාලය අඩාල කරන්නට සමත් වුණේ. මේ පවතින්නේ A35 ප්‍රධාන මාර්ගය. A35 ප්‍රධාන මාර්ගයේ උදයාරම් කට්ටු සහ පුතුකුඩිරිප්පු අතර ප්‍රදේශය යුද හමුදාව සියතට ගනු ලැබුවා. LTT ත්‍රස්තවාදීන්ට ඉතිරි වී ඇති සීමිත ප්‍රදේශයේද රැකගැනීමේ දැඩි ගැටලුවක් යුද හමුදාව A35 මාර්ගයේ මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීම තුළින් මේ වන විට උද්ගතව පවතින්නේ. A35 මාර්ගයේ මෙම ප්‍රදේශයට යුද හමුදාව ඇතුල් වන අවස්ථාවේදී ගමන්ගත් ත්‍රස්තවාදීන්ගේ රථවාහන රැසක්ද යුද හමුදාව අතටපත් වුණා. බැකෝ යන්ත්‍ර දෙකක්, බස් රථයක්, ට්‍රැක්ටර් රථයක් ඒ අතර වනවා. මාර්ගයට යුද හමුදාව ඇතුල් වීම වැළැක්වීමට ඉදිකළ ත්‍රස්ත ආරක්ෂක බස් බැම්මද බිඳ දම්මිනුයි 20 වන පාබල හමුදාව මාර්ගය අත්පත් කරගනු ලැබුවේ. පුතුකුඩිරිප්පු හා උදයාරම් කට්ටු අතර ත්‍රස්ත සැපයුම් ජාලය මේ තුලින් අඩාල වීමද වන්නි මානුෂීය මෙහෙයුමේ ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. ඉතාමත් සීමිත ප්‍රදේශයකට කොටු වී සිටින LTTට මෙවන විට ඉතිරිව ඇති එකම නගරය පුතුකුඩිරිප්පු පමණයි. මේ පුතුකුඩිරිප්පු නගරය රැකගැනීමේ LTT උත්සාහය. මෙම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමින් A35 මාර්ගයේද බලය මෙවන විට අත්පත් කරගනිමින් විරෝධාර රණවිරුවන් පුතුකුඩිරිප්පු වලට ළඟා වෙමින් සිටිනවා.